අපිට පොඩි ප්‍රශ්නයක් ආවම මානසික ගැටලුවක් ආවම අපි මොකද කරන්නේ? කාට හරි කියනවා. ඒක කාට හරි කියනවා. සින්දුවක් අහනවා. කලාතුරකින් අපි ලියනවා. දරුවට ඕක ලස්සනටම ඇප්ලයි කරන්න පුළුවන් විදිහ තමයි ඔයා පුතේ ඔයාගේ සිතුවිලි ලියන්න. දැන් අම්මා තාත්තා දැක්කොත් එහෙම මොනා හරි ළමයා පොතක හරි කොහේ හරි ලියලා තියෙනවා ඌට බයින්න එපා තොට මදන විසේ කියලා. නෑ නෑ එහෙම එකක් නෙමෙයි ළමයාගේ සිතුවිලි එනවා. ඒක පිළිගන්න තේරුම් ගන්න ඒ හැටි. ඔයා ඒව ලියන්න. හැබැයි ඔයා ඔය ලියන කෙන ඔයා ලියන දේ ඔයාට කවුරු හරි කෙනෙක් දිහා බලලා කවුරු හරි මොනා හරි සිතුවිල්ල ටීවී එකේ දැකපු කෙනෙක් භෞතිකව දැකපු කෙනෙක් වෙන්න ඇති. හැබැයි පුතේ ඔයා ඒක ලියනවාට ඇරෙන්න දෙයක් කරන්න යන්න එපා. ඔයා ඒක ලියන්න ඔයා ඒක ලියලා ඔයා ළඟ තියාගන්න. මං එහෙම ලියපු එකක් කියන්නද ඒ ලෙවල් කාලේ. සදාතනිකවම ඔබගේම වන්නට පිරූපින් මදි නිසා අවසරයි සමුගන්න නෙත ගැටෙන හැමතැනම සිනාසෙනු මා සමග ඒ ඇති දිවි තියෙන තුරාවට. ආයි කියනවා සදාතනිකවම ඔබගේම වන්නට පිරූපින් මදි නිසා අවසරයි සමුගන්න නෙත ගැටෙන හැමතැනම සිනාසෙනු මා එක්ක ඒ ඇති දිවි තියෙන තුරාවට. මාව කවියෙක් කරේ සමහර අහිමිවීම්